පුතා. අර පවුන් ගානක පාලිනේ අපේ අම්මා කොටහල උන වෙලාවේ දුන්න කෑග මොකද ඔක වටගත්ත කියපන් ගොන්නේ නැම්බි. අක්ක වටගත් එකක් නෙමෙයි අම්මේ. ෂුවර් එකටම ෆූස් වගේ ඉන්නේ රෝස් තමක් කරන්න නැත්තේ. ඒක තමයි ගෑණි කවදාවත් නැතුව මාව ආදරෙන් බදාගත්තේ. මට හිතුණා හැබැයි. කොහොමද යකෝ බොහොම හැලහොල්මනක් නැතුව ඉන්නේ? මට නම් කලන්ත දාන්න වගේ දෙයියෝ. අම්මා බය නැතුව ඉන්නකෝ ඒ ගැන වැඩි හිතන්න එපා. හිතන්නේ නැහැ බං. මට ඉබේම හිතෙනවා. උඹලට ඉතින් ඕලා ගයක් නැහැනේ. අර කහ පාටට බැබිලි තිබුණේ අනේ දෙයියනේ. ඒක රත්තරන් නෙමෙයි අම්මේ. මොනවා? හැබැයි රත්තරන් තමයි. මොන වඳුරු කුණු හර්පයක්ද බං ඒ? අම්මගේ දුවගේ ඉස්තර මොලේ නිසා තමයි මම කලින්ම ආච්චි දුන්න මාලේ වගේම මාලෙකුයි තව ජුවලරිස්ුයි හදාගත්තා. බලනවා කෝයි. මගේ චොක්ලට් ඔක්කොම කාලා. නෑයෝයි වේයෝයි මීයෝයි ඔක්කොම එකයි ඔයි. බලපන් අර වසවර්තියෝ දෙන මුළු ගේම හාලා. බලන් ගියා මුන් තමයි මේව මඩ වගුරු කරලා ගිහින් තියෙන්නේ. ගොම්බාන එකට බැඳගත්තා නම් කුඹරක් හාගන්න තිබ්බා. රෝසි මාලේ ගත්තේ නේ කියනවා බං. අනේ මගේ කට. මොකද්ද ඔය කරන්නේ මේ 2.50 වැඩ? මොකක්ද ඒ කතාව? කතාව නම් කොහොමද මුළු හෙට්ටි වීදියේම ගේ ඇස්සේ දාගෙන වගේ. ඒ වුණාට රෝම කුහුපයක් ගානෙම කරන්නේ බොරුව. මේ කියන මගුලක් තේරෙන්න කියනවද අම්මයි දුවයි? තේරෙන්න නෙවෙයි තේරෙන්න වෙන්නේ. කරන ජඩ වැඩවලට. පවුම් ගණන් වල මාල කියලා මොනවද මේ කරේ දාගෙන ඉන්නේ? රත්තරන් ගාපුවා. යකෝ දැක්ක ගමන් මමත් රැවටුණා. මම විතර නැද්ද? අර උගස් කඩේ කොල්ලත් රැවටුණා. සල්ලිත් ගාදි තමයි දැක්කේ ගෝල්ඩ් කෝටඩ් කියලා. යකෝ කඩේ ඇතුළේදීම නිර්වස්තර වුණා වගේ. ඇයි? අම්මා අහනකොට කියලා තියෙන්නේ මාලේ ගත්තේ නෑ කියලා. ගමන් රෝසි යන්න. තියාගෙන ඉන්න මාලේ. ඇත්ත තමයි බං. ලැජ්ජ වෙන එක වෙලා අයිත් අම්මයි දුවයි ලොවෙත් නැති වෙන්නේ.